Facebook එකෙන් සල්ලි හොයන්න කැමති අය මේ වීඩියෝ එක බලන්න. ඔන්න ඒ වගේම තමයි මේ වෙද්දි Facebook එකේ තමන්ගේ Facebook page එකට CM tool එක ඇවිල්ලා නැත්නම් එහෙම නැත්නම් Facebook එකේ මොනවා හරි error එකක් තියෙනවා නම් මේ CM tool එක එන්නේ නැති. එතකොට CM tool එක request කරලා තාම ඇවිල්ලා නැති කට්ටිය. මෙන්න මේ කට්ටිය අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මුල ඉඳලා අවසානයේ වෙනතෙක් බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ Facebook page එක සල්ලි හම්බෙන මට්ටමටපත් කරගන්න. හරි. දැන් මෙහෙමයි. දැන් මං හිතන්නේ Facebook එකේ ඔයාලා දකින්න ඇති මගේ ප්‍රොෆයිල් එකේ මම Facebook page කිහිපයක් මොනටයිස් කරලා දීලා එයාලා මාව රෙකමන්ඩ් කරලා පෝස්ට් එකක් දාලා තිබ්බා. ඉතින් ඒ දාලා තිබ්බ පෝස්ට් එකත් එක්ක මට ගොඩක් මැසේජස් ඇවිල්ලා තිබ්බා අපේ page එක හදලා දෙන්න මෙහෙම කියලා. ඉතින් මට එකින් එක්කෙනාට මෙහෙම වෙන වෙනම බලන්න බෑ. මොකද ගොඩක් අයගේ තියෙන පොදු ගැටලුවක් මම නිරීක්ෂණය කරගත්තා. ඉතින් ඒක මට පුළුවන් ඒක පොදු ගැටලුවක් විදිහට ඔයාලට කියන්නේ ඒ තමයි මේ වෙද්දි ඔයාට CM tool එක ඇවිල්ලා නැත්තම් CM tool එක ඇවිල්ලා නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම වගේ page එක හොඳට ස්ටඩි කරලා බලන්න. ගොඩක් වෙලාවට ඔයාලට CM tool එක ඇවිල්ලා නැත්තේ ඔයා දාලා තියෙන content original ඒවා නෙමෙයි. original ඒවා කියලා කියන්නේ මේ resolution එක ගැන නෙමෙයි මම කියන්නේ. අනුන්ගේ videos දාන්න එපා. වෙන page එකක දාලා තියෙන content එකක් අරගෙන public කරන්න එපා. එහෙම කරාම ඔයාට ඒ monetization හම්බෙන්නේ නැහැ. මොකද මේ social media තුල සල්ලි ගෙවන්නේ content create කරනවට. ඉතින් ඒකට ඔය අනුන්ගේ දේවල් දැම්මට කවදාවත් ඔයාට ඒකට ආදායමක් උපයන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. එතකොට දැන් එහෙම පරණ account වල දැන් මේ වෙද්දි පරණ අනුන්ගේ videos දාලා තිනවා. ඒ වගේ ඒවාට හදාගන්න බැරිද? පුළුවන්. ඒ වගේ ඒවාට හදාගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ ඔයාටම unique වෙච්ච හොඳ content එකක් හදාගෙන ඔයා videos ටිකක් දිගට දාන්න දැන් මේ වෙද්දි පරණ අනුන්ගේ වීඩියෝ දාලා තිබුණට දැන් ඉඳන් පටන් ගන්න තමන්ගේ වීඩියෝස් ටිකක් දාන්න. සාමාන්‍යයෙන් අර weakness challenges කියලා තියෙනවා. අන්න ඒ ටික complete කරගෙන ඒකේ තියෙන tasks ටික complete කරන්න try කරන්න. එතකොට ඒක dashboard එකට ගියහම පෙන්නනවා ඒකේ තියෙන ටික. හරි. කිසිම අනුන්ගේ දෙයක් දාන්න එපා. copyright music use කරන්න එපා. ඔයාගේම contents දාන්න. ඒ දාන contents උනත් ආවට ගියාට දාන්න එපා. හොඳ viral topics අල්ලලා ඒ වගේම මිනිස්සු බලන විදිහේ videos දාන්න. මෙන්න මේ වගේ දේවල් දැම්මට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ page එක හොඳට grow කරගන්න. අන්න එහෙම grow වීගෙන එනකොට ඔයාට පල්ලෙහා අනුන්ගේ videos දාලා තිබිච්ච ටික එකින් එකට අයින් කරලා දාන්න. එතකොට page එකට ලොකු issue එකක් එන්නේ නැහැ. එහෙම දාලා අයින් කරගෙන පල්ලෙහා මුඩින් අර විදියට තමන්ගේ videos ටිකක් දානකොට සාමාන්‍යයෙන් average මාසයක් දෙකක් විතර මේ වැඩේ මේ හරියටම follow up එකක් දීලා කරනකොට ඔන්න ඔයාට invite එකක් ගන්න පුළුවන් වෙනවා CM tool එක ලබා ගන්න. CM tool එක නැති වෙලා තියෙන කට්ටියට තාම මේ option එක පෙන්වන්න නැති කට්ටියට අනිවාර්යයෙන් මේ option එක පෙන්වනවා. ඒක මම 100% guarantee කරලා කියනවා. මොකද මම මගේ page එකක් මේ දවස්වල මේ විදිහට හදාගෙන යනවා. හරි. ඊළඟ කාරණාව තමයි දැන් සමහරු කියන්න පුළුවන් හරි අපේ එකෙත් පරණ වීඩියෝස් දාලා තියෙනවා මේ කොපිරයිට් වෙන වීඩියෝ අනුන්ගේ වීඩියෝ දාලා දෙනවා ඒවා අපිට හම්බෙලා තියෙන්නේ කියලා. ඔව් හම්බෙලා තියෙන්න පුළුවන්. එහෙම ඇල්ගොරිතම් එකකිනුත් රිංගන වෙලාවල් තියෙනවා. නමුත් ඒ වුණාට දවසක ඔයා මේකේ ඩොලර් හොයාගෙන earning එකක් හදාගෙන ගිහිල්ලා එකතු කරගෙන යනකොට මැද හරියදී ඔක චෙක් වුණොත් මේ social media policies ඇතුලේ තියෙනවා එයාලට අවශ්‍ය ඕනම වෙලාවක ඔයාගේ මේ partner program එක ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඇයි මේ වගේ risk එකක් ගන්නෙ? ඔයා contents දාලා ඒවා හදලා videos වල සල්ලි එකතු කරගෙන ඒක pay out එකක් ගන්න ගියාම මේ සල්ලි ඔයාට නැති වෙනවා නම් ඔයාට social media කියන දේ එපා වෙන නිසා මම කියන ක්‍රමවේදය අනුගමනය කරන්න දැම්මම තියෙන පරණ වීඩියෝස් එකපාරට අයින් කරන්න නැතුව පල්ලෙහා තියෙන අනුන්ගේ වෙන වීඩියෝස් හිමින් එකින් එක අයින් කරගෙන account එක full clear කරගන්න. ඒක තමයි කරන්න. ඊළඟට තමයි ඔයාගේ followers-ලා නැතිනම් ඒ දැම්ම followers-ලා ටික හදාගන්න කියන්නේ ওই වීඩියෝස් දානවන අනිවාර්යයෙන්ම followers-ලා හැදෙනවා. හරි. දැන් අපි හිතමු මෙහෙමත් දාලා දැන් ඔයා original contents දාලා තියෙන්නේ ඒවට views ගිහිල්ලක් තියෙනවා weekly challenges ටිකත් complete කරලා තියෙනවා මෙන්න මේ හැමදේම කරලා තියෙනවා ඒ වුණාට තාම ඔයාට CM tool එක නැහැ අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාලා අහන්න මම මෙන්න මේ සියලුම එයාලගේ policies වලට අනුකූලව මේ වැඩි කරලා තියෙනවා මට තාම CM tool එක ලැබිලා නැහැ කියලා. අන්න එතකොට මට පුළුවන් Meta එකත් එක personal chat එකක් දාලා එයාලගේ පොඩි chat option එකක් තියෙනවා අර blue verification එක තියෙන නිසා අපේ account වලට ඉතින් එයාලත් එක chat එකක් දාලා ඔයාට පොඩි help එකක් අරගෙන ඔන්න approve එකක් අරන් දෙන්න පුළුවන්. මොකද එහෙම ගැටලුවක් තිබිච්ච page එකක් තමයි ඔය ගයාන් මදුසංග photography කියන page එක. ඒකේ ඒ වගේ ගොඩක් errors ගොඩක් තිබ්බා. ඉතින් ඒකේ තිබිච්ච පල්ලෙහා තිබිච්ච වීඩියෝ ටික අයින් කරලා ඒ විදිහට අලුත් කරලා පොඩි request එකක් කරලා තමයි වෙනම review එකක් ඉල්ලලා තමයි ඒ account එකට monetization අරන් දුන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා.
ඉතින් මං කියන්නේ මේ වැඩේ අමාරු නැහැ. මේ වැඩේ කරන්න හරි ලේසි. තියෙන්නේ කම්මැලිකම. ඒ කියන්නේ කන්ටෙන්ට් හදන්න අපි කම්මැලි වුණාම බෑ. අපි බලන්නේ අනුන්ගේ වීඩියෝ එකක් දාලා ඒකෙන් සල්ලි හොයන්න. එහෙම නැත්නම් කොහේ හරි තියෙන මියුසික් ට්‍රැක් එකක් අරන් ඒකට සින්දුවකට නටලා එහෙම කරන්න. එහෙම කවදාවත් මේකෙන් සල්ලි හම්බ කරන්න බෑ. පළවෙනියටම මං ඔයාලට කියන්නේ තේරුම් ගන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියලා කියන්නේ අලුත් දේවල් නිර්මාණය කරන්න, අලුත් වීඩියෝස් හදන්න. ඒකට ඔයාලට එක්සාම්පල් එකක් දුන්නොත් ගෙදර ඉන්න කෙනෙක් නම් කෑම හදන වීඩියෝස් දාන්න. එහෙම නැත්නම් පුංචි බබාලත් එක්ක වීඩියෝස් දාන්න. එහෙම නැත්නම් ඔයා එදිනෙදා කරන ගෙවතු වගාවන් ගැන වීඩියෝස් දාන්න. එතකොට මොනවා හරි අලුත් නිර්මාණ, අලුත් අත්කම් නිර්මාණ මේ වගේ දේවල් ගැන වීඩියෝස් දාන්න. මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ ජොබ් එක ඒ ජොබ් රෝල් එක ඇතුළේ තිබෙන දෛනික වැඩසටහන් ටික දාන්න. එහෙම නැත්නම් ට්‍රැවල් කරන කෙනෙක් නම් බ්ලොග් එකක් හදලා දාන්න. ඒ වගේ මොනවම හරි හොඳ ක්‍රියේටිව් විදිහට කන්ටෙන්ට් එකක් හදලා දාලා ඔයාගේ ලයිෆ් එක ගොඩ දාගන්න මේ CM tool එක යූස් කරන්න පුළුවන්. ඉතින් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න බැරි වෙච්ච ඔයාට පුළුවන් ඒවා කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ ඔයා මට මැසේජ් එකක් දාලා මම රිප්ලයි එකක් කළා නැත්නම් මේ කියපු කාරණා සම්පූර්ණ කරලා මට ආපහු මේකට කමෙන්ට් එකක් දාන්න. මට රිප්ලයි එකක් දීලා නැහැ කියලා. කාට හරි මොන හරි account එකේ තියෙන අඩුපාඩු මොනවද කියලා තේරුම් ගන්න එහෙම අයිඩියා එකක් නැත්නම් මට ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මැසේජ් එකට. මං එතකොට කියන්නම් ඔයා මොකක්ද කරන්න ඕනි කියලා. එතකොට ඒ ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ඩොලර් හොයන්න හැකියාව හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝම ගේමක් ගහන කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඒ වගේම ගේමක් ගහන try කරන උන් ටිකක් තමයි මේ වීඩියෝ එක බලන්න කියලා දන්නවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. කොහොම හරි පට්ටම කට්ටක් කාලා හරි සෝෂල් මීඩියා ඇතුලෙන් 1 රුපියලක් හරි හම්බ කරන් try කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.